අයිබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආදායම් බදු වාර්තාව 2025 2026 බදු වර්ෂයට අදාළව පුද්ගලයෙකුගේ ආදායම් බදු වාර්තාව කොහොමද ඔන්ලයින් ක්‍රමයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක හරහා සබ්මිට් කරන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි කොටසින් ආදායම් බදු පිළිබඳ මූලික හැඳින්වීම, දෙවෙනි කොටසින් ඔන්ලයින් ක්‍රමයට කොහොමද සබ්මිට් කරන්න කියලා පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපි ඉල්ලා සිටිනවා අපේ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. එතකොට තමන්ට පුළුල් අවබෝධයක් ඇති වෙයි කොහොමද ඔන්ලයින් ක්‍රමයට මේ ඔබගේ බදු වාර්තාව තමන්ම කොහොමද සබ්මිට් කරන්න කියලා. ඒ වගේම අපේ YouTube channel එකට subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඔබගේ ප්‍රශ්න ගැටලු කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. අපි යම් වීඩියෝ එකේ පළවෙනි කොටසට දේශීය ආදායම් බදු පනත අනුව බදු ආය කරන ආදායම් වර්ග හතරක් සඳහන් වෙනවා. පළවෙනි එක තමයි දැන් අපි කතා කරන්න යන employment income එක. ඒ කියන්නේ සේවා නියුක්තිය මත ඇති වෙන ආදායම් මත ඇති වෙන බද්ද. දෙවෙනි කොටස ව්‍යාපාරයක ලාභය මත ඇති වෙන බද්ද. තුන්වෙනි කොටස තමයි ආයෝජන ආදායම. හතරවෙනි කොටස තමයි මෙම ආදායම සඳහන් කරපු ආදායම් වර්ග තුනටම ඇතුළත් නොවන වෙනත් ආදායම් කොටස. ඉතින් අද අපි විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ employment income. ඒ කියන්නේ සේවා නියුක්තිය මත සේවා ගිවිසුමක් මත කම්පැනි එක හෝ රජයේ ආයතනයක ඔබ වැඩ කරනවා නම් ඒ මත ඇති වෙන බද්ද. ඒ මත ආදායම් මත ගණනය කරන බද්ද තමයි අපි කතා කරන එක කොටසක් ඇතුළත් වෙන්නේ. අනිත් කොටස තමයි පොලි ආදායම් මත ඔබට ආදායමක් තියෙනවා නම් ඒ මත ඇති වෙන බද්ද. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔබලා බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔබගේ වැඩ කරන ආයතනය මගින් ඔබගෙන බද්දක් අඩු කරනවා මාස පතා ඔබගේ ආදායම නැත්නම් වැටුප රුපියල් 1,50,000ට වැඩිනවා. එහෙම තියෙද්දි ඇයි අපි නැවත අපි ටැක්ස් එකක් ගෙවන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කරපු ආදායම් වර්ග හතරක් තියෙනවා. ඉතින් ඔබගේ වැඩ කරන ආයතනයේ දන්නේ ඔබගේ ලබන වැටුප් ආදායම ගැන පමණයි. ඉතින් ඒ ආදායම ඒ කට්ටිය නැත්නම් ආයතනය ගණනය කරන 1,50,000ට වැඩි කියලා ගන්න ආදායම් මත අඩු කරන බද්දක් තමයි ඒ ඔබගේ ආයතනය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔබගේ TIN නම්බර් මත නැත්නම් TIN නම්බර් සඳහන් කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවන්නේ. ඉතින් ඔබට පොලි ආදායමක් තියෙනවා නම් ඔබට ආයෝජන නැත්නම් ඔබට ඔබගේ නිවස කුලියට දීලා තියෙනවා නම් ඒ මත ඇති වෙන බදු ටික එකතු කරලා සම්පූර්ණ ආදායම මත තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගණනය කරන්නේ. ඉතින් ඔබට එක ආදායම් මාර්ගයකින් පමණක් ඔබ බදු ගෙවුවට නැත්නම් ඔබගේ සේවා නියුක්තිය මත බදු අඩු කරාට අනිත් ආදායම් මාර්ගවල සමහරට බදු අය කරලා අඩු කරලා ගෙවලා නැහැ. ඒක නිසා තමයි වර්ෂයක් අවසානයේදී ඒ බදු එකතු කරලා ගණනය කිරීමක් කරන්නේ. ඒ ගණනය කිරීම වෙන්නේ ඔබගේ ආදායම දැන් 2025 2026 කියන්නේ 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 2026 මාර්තු 31 වෙනිදා දක්වා ඔබගේ ආදායම් වර්ග හතරෙන් එකතු වෙන මුළු ආදායම එකතු කරලා ඒ ගණනය කිරීමක් කරලා ඔබගේ බදු ආදායමට අදාළ ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම් ඒක සැප්තැම්බර් 30ට කලින් ගෙවන්න ඕනේ. ඊට අමතරව බදු වාර්තාව නොවැම්බර් 30ට කලින් සබ්මිට් කරන්න ඕනේ. ඉතින් දැන් මේ පුංචි උදාහරණයක් අරන් තිනවා. ඒකේ
ඒ පුද්ගලයාගේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක රුපියල් ලක්ෂ 28ක් වෙලා තියෙනවා අවුරුද්දටම. ඉන්ට්‍රස්ට් ඉන්කම් එක ලක්ෂ 5යි. එයාගේ මුළු ආදායම ලක්ෂ 33ක් වෙලා තියෙනවා. අර 1,50,000 ඒවා 12ක් ලක්ෂ 18ක් රිලීෆ් එක අඩු කරලා තියෙනවා. ඒකෙන් ඉන්කම් ටැක්ස් එක කැල්කියුලේට් කරලා තියෙනවා 1,50,000 දක්වා. ඒකෙන් අර ඇපිට් එක නැත්තම් එම්ප්ලොයිමන්ට් ඉන්කම් වලින් අඩු කරපු ගාණ අඩු කරලා ඊළඟට බැංකුවෙන් අඩු කරපු ගාණ WHT විදිහට අඩු කරපු ගාණ අඩු කරලා බැලන්ස් ටැක්ස් එකට ලක්ෂ රුපියල් 40000ක විදිහට කැල්කියුලේට් කරලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා සඳහන් කරා පරිදි ටැක්ස් එක ගණනය කිරීමේදී අර මුළු ටෝටල් ආදායමට එක රේට් එකක් නෙමෙයි අදාළ වෙන්නේ. ඔබගේ ආදායම තියෙන මට්ටම අනුව නැත්නම් ඒ ප්‍රමාණය අනුව බදු ගණනයේදී රේට් කිහිපයක් අදාළ වෙනවා. ඉතින් අපි දැන් මේ රේට් 2025 2026ට අදාළ වෙන රේට් තමයි මම මේ පෙන්නලා තියෙන්නේ මෙතන. ඔබ හිතුවොත් දැන් අපි ඉස්සෙල්ලා උදාහරණයක් අනුව එයාගේ බදු අයවන ආදායම ලක්ෂ 15යි. ඒකෙන් පළවෙනි ලක්ෂ 10ට 6%ක බද්දක් තමයි කැල්කියුලේට් වෙන්නේ. ඒකයි රුපියල් 60000යි. ඊළඟට එයාගේ ඉතුරු අගේ එන්නේ ලක්ෂ 5ට 118 ගන්න. එතකොට එයාට මුළු බද්ද විදියට ගෙවන්න තියෙන 1,58,000. ඒ විදිහට තමයි බද්ද ගණනය වෙන්නේ. ඔබගේ ආදායම ලක්ෂ 25යි නම් ටැක්ස් ආදායම නෙමෙයි මේ අවස්ථාවේදී බදු අයවන ආදායම. ඒ කියන්නේ ඔබගේ ටැක්ස් රිලීෆ් එක ලක්ෂ 18ට අඩු වුණාට පස්සේ බදු අයවන ආදායම තමයි ගන්නේදී අදාළ වෙන්නේ. ඒ ආදායම ලක්ෂ 18ට වඩා වැඩි හැම අවස්ථාවකදී ඔබට බද්දක් අය වෙනවා. ඒ මත ඔබගේ ඇපිට් එකට ගේපු ගාණ අඩු කරලා ඒ වගේම WHT වලට අඩු කරපු ගාණ අඩු කරලා අමතර බද්දක් තියෙනවා නම් ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් 30ට කලින් යවන්න ඕන. ඊළඟට තව කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. බදු වාර්තාවක් අපි ටැක්ස් එක ගෙවලත් බදු වාර්තාවකුත් සබ්මිට් කරන්නේ ඇයි කියලා. මේ කල යුත්තේ ඇයි කියලා. දැන් ඔබට යම් දෙයක් පැහැදිලි වෙන්නේ නැති බදු ගෙවීමයි බදු වාර්තා සබ්මිට් කිරීමයි කරුණු දෙකක්. ඔබ දැන් ඔබ ආයතනයක වැඩ කරනවා නම් ඔබගේ ආදායම 1,50,000ට වඩා වැඩි නම් උන් බදු ගෙවලා තියෙන්නේ ඔබ වෙනුවෙන්. නමුත් ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්නේ නැහැ. ඔබගේ ආදායම 1,50,000ට වඩා වැඩි. නමුත් ඔයගේ මුළු ආදායම ගැන විස්තරයක් වුන් දැනුවත් නැහැ. ඒක නිසා ඔබ ආදායම වෙනම කැල්කියුලේට් කරලා සමරියක් විදිහට සබ්මිට් කරන්න ඕනේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. මගේ ආදායම් වර්ග මේවටයි මම අද බදු ගෙවලා තියෙන්නේ. බැලන්ස් ටැක්ස් එකක් තියෙනවා නම් ඒකත් මම ගෙවලා තියෙන්නේ කියලා. ඒ ෆයිලිං කරන එකයි බදු ගෙවන එකයි දෙකක්. ඉතින් ඔබ නියමිත පරිදි බදු ගෙවුවේ නැත්තත් ඔබට දඩාය වෙනවා. ඒ වගේම ඔබගේ බදු වාර්තාව සබ්මිට් කරේ නැත්තත් ඔබට බදු දඩාය වෙනවා. ඉතින් ඒක ෆුල් කම්ප්ලයන්ස් කියන්නේ බදු අනුකූලතාවය සම්පූර්ණ වෙන නම් ඔබ බදු ගෙවීමත් නිසි වේලාවට බදු වාර්තාව සබ්මිට් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපි බැලුවොත් ඔබගේ බදු වාර්තාව නැත්නම් බදු ගෙවුවේ නැත්නම් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් එහෙම බදු වාර්තාව සබ්මිට් කරේ නැත්නම් ඔබ නොවැම්බර් 30ට කලින් මේ අවුරුද්දේ රුපියල් හැම නොවැම්බර් දෙසැම්බර් 1 වෙනිදා වෙනකොට ඔබට රුපියල් 50,000ක බදු දඩ මුදලක් ඔබට ඇතුළත් වෙනවා කියන්නේ ගණනය වෙනවා. ඒ වගේම මාසයක් ගානේ රුපියල් 10,000ක පෙනල්ටි එකකුත් ඇඩ් වෙගෙන යනවා.
ඒ වගේම ඔබ බදු ගෙවුවේ නැත්නම් අදාළ දිනය මත ඒ බද්දත් වෙනම කැල්කියුලේට් වෙනවා. ඒ කියන්නේ 5%ක. ඔබ බද්ද ගෙවලා නැති අපි සැප්තැම්බර් 30ට කලින් දැන් අපි උදාහරණයක් ගත්තොත් 12/10 ටැක්ස් එක සැප්තැම්බර් වලට කලින් ගෙවුවේ නැත්නම් ඔබට සැප්තැම්බර්ෙන් පස්සේ 5% ගානේ ටැක්ස් එක කියන්නේ පහුවෙනිදාම 5% කැල්කියුලේට් වෙනවා. ඊළඟ මාසෙ 100ට ගානේ ඇඩ් වෙගෙන යනවා. ඒක නිසා ලේට් පෙනල්ටි වල ලේට් charges paying වලට ටැක්ස් එකක් වදිනවා. ඊළඟට රිටර්න් එක සබ්මිට් කරේ නැතුනම ටැක්ස් එකක් මේ කියන්නේ පෙනල්ටි එකක් වදිනවා. ඒක අවොයිඩ් කරන්න නැත්නම් අපි නැති කරගන්න අදාළ වෙලාවෙදී බදු ගේම තාම වැදගත්. සහ ඔබේ බදු වාර්තාව ෆයිල් කිරීමත් ඉතාමත් වැදගත්. ඉතින් මම ඉස්සෙල්ලා දැන් කියපු පරිදි බදු වාර්තාව නොවැම්බර් 30ට කලින් සබ්මිට් කරන්න ඕනේ. පේමන්ට් එකක් තියෙනවා නම් සැප්තැම්බර් 30ට කලින් ගෙවා අවසන් කරන්න ඕනේ. ඒ වගේම දැන් අපි ඊළඟ කොටසට යන්න කලින් ඔබ බදු වාර්තාව ඔන්ලයින් ක්‍රමයකට සබ්මිට් කරන්න නම් ඊට කලින් කියන්නේ සපුරාගත යුතු දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි මම මේ අවස්ථාවේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි දේ තමයි ඔබට ටින් නම්බර් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔබ මේ වීඩියෝ එක බලන හැම කෙනෙක් නම් මේ ටින් නම්බර් එකක් ඔබ ගාව තියෙන්න ඕනේ. ඊළඟට NIC නම්බර් එක ඔබ ගාව තියෙන්න ඕනේ. මේ මම කතා කරන්නේ ඔන්ලයින් සබ්මිට් කරන අවස්ථාවේදී ඔබ ලොගින් එක කරන වෙලාවේදී මේ ඩීටේල් ටික අතේ තබාගෙන තමයි ඔන්ලයින් වලට ලොගින් වෙන්න ඕනේ. ඊළඟට username password එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ IRD වෙබ්සයිට් එකේ ලොගින් එක සඳහා. ඊළඟට අපි කතා කරපු T10 certificate ඒ කියන්නේ ඔබගේ APIC tax එක අඩු කරපු විස්තරය ඇතුළත් T10 certificate එකක් ඔබගේ වැඩ කරන ආයතනය මගින් issue කරනවා. ඒක ඔබ ලබා ගත යුතුයි සෑම අවුරුද්දකම ඔබ වෙනුවෙන් 2026 තාක්ෂණික වර්ෂයට අදාළව ඔබගේ ආයතනය මගින් ඔබට ඒ අඩු කරපු tax එක අවුරුද්ද පුරාම අඩු කරපු tax එක කොච්චරද කියලා ඒ කට්ටිය සර්ටිෆිකේට් එකක් මාර්ගයෙන් ඔබට ඉෂුව කරනවා. ඒක ඔබ ලබා ගත යුතුයි ඔබගේ ආයතනයේ. දෙවෙනි එක තමයි ඔබට පොලි ආදායමක් තිබුණා නම් ඒ ආදායම ඔබගේ බැංකුව හරහා සර්ටිෆිකේට් එකක් මගින් කොච්චර අපිට් එකක් මේ කියන්නේ WST කියන්නේ withholding tax එක රඳවා ගැනීමේ බඳ කොච්චර ප්‍රමාණයක් අඩු කරලා තියෙනවද කියලා ඒකේ සඳහන් වෙනවා. ඒ සර්ටිෆිකේට් එකත් ඔබ ගාව තිබිය යුතුයි මේ ඔන්ලයින් සබ්මිට් කරන්න කලින්. ඒ දෙකම ඔබගේ ස්කෑන් කරලා සේව් කරලා ඔබගේ කම්පියුටරේ සේව් කරලා තිබිය යුතුයි. ඒක අප්ලෝඩ් කරන්න වෙනවා සිස්ටම් එකට. ඊළඟට ඔබගේ වත්කම් සහ වගකීම් විස්තරය ඔබ සාදාගත යුතුයි. ප්‍රධාන වශයෙන් ඔබට අයිති වත්කම්. ඔබට නිවසක් තියෙන්න පුළුවන්, ඔබට කාර් එකක් තියෙන්න පුළුවන්, ලෑන්ඩ් එකක් තියෙන්න පුළුවන්. ඔබට කියන්නේ රත්තරන් බඩු කියන්නේ අපි ගෝල්ඩ් අයිටම්ස් ඔබට තියෙනවා නම් ඒවා ඊළඟට ඔබට තියෙන්න පුළුවන් බැංකුවේ බැලන්ස් එකක් මාර්තු 21 වෙනිදා වෙනකොට ඒක තිබ්බා. ඒ වගේ ඩීටේල් ඔබට ලබාගත ඔබ සාදාගත යුතු කියන්නේ සමරියක් ඔබ සාදාගත යුතුයි. ඊළඟට ඔබගේ වගකීම් ඔබට ලෝන් එකක් තියෙනවා නම් ලීස් එකක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ටික ඔබ ගාව තියෙන්න ඕනේ. මොකද අපිට මේ ඔන්ලයින් සබ්මිට් කරනකොට මේ ඩීටේල් ඒ asset and liability statement එකේ ඔබ ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම ඊළඟ කොටසට යන්න කලින් අපි වීඩියෝ එකකින් කියන්නේ ඔන්ලයින් සබ්මිෂන් වලදී අපි මේ මම උදාහරණයට ගන්න මේ පුද්ගලයාගේ tax payer ගේ ඩීටේල් තමයි ඔබට පෙන්නන්නේ ඔන්ලයින් සබ්මිට් කරන විදිහ. දැන් අපි දෙවෙනි කොටසේ මේ වීඩියෝ එකේ
අපි බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔන්ලයින් සබ්මිට් කරන්නේ කොහොමද කියලා ඔයගලට පැහැදිලි කරලා දෙන්න. ඉතින් අර මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ මුල කොටසේ පැහැදිලි කළා වගේ කෙනෙකුට අපැහැදිලි වගේ තේරෙනවා නම් දැන් ඉදිරිපත් කරපු කරුණු හරි කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් අපි ඉදිරිපත් කරපු ප්‍රසන්ටේෂන් එක ලබා ගන්න අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා www.taxcalculator.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා WhatsApp එක හරහා අපිට මැසේජ් එකක් දාන්න. නැත්නම් මේ වීඩියෝ එකේ තියෙන මොනවද ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඉදිරි වීඩියෝ එකකින් හරි අපිට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඉතින් දැන් අපි දෙවෙනි කොටසට යම් අපේ වීඩියෝ එකේ ඉස්සෙල්ලාම බලට කරන්න තියෙන්නේ ඔන්ලයින් සබ්මිට් කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් එතකොට IRD වෙබ්සයිට් එකට ගිහිල්ලා මේකේ තියෙනවා e-services එකේ link එකක් තියෙනවා access to e-services. ඒකට page එකට ගියාම ඒකේ යටම තියෙනවා proceed to login කියලා. එතන අපිට ක්ලික් කරන්න තියෙන්නේ අපි ඉන්ඩිවිජුවල් කෙනෙක් නිසා individual taxpayer කියන tick box එක ක්ලික් කරලා login වෙන්න තියෙන්නේ. එතකොට අපිට එනවා login detail ටිකක් enter කරන්න. ඒක ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ තමන්ගේ TIN number එක. මම කිව්වා requirement documents වල අපේ slide එකේ තිබ්බ ඒ TIN number එක අවශ්‍ය වෙනවා අපිට ඒක enter කරන්න තියෙන්නේ. ඊළඟට password එක තමන්ට IRD පෝර්ටල් එක හරහා ලැබිච්ච නැත්නම් තමන් වෙනස් කරගත්තු පාස්වර්ඩ් එක තමයි මෙතෙන්දී එන්ටර් කරන්න වෙන්නේ. ඊළඟට මේ ඩීටේල් එකත් අපි එන්ටර් කරනවා. දැන් ඉතින් අපි IRD වෙබ්සයිට් එකේ තමන්ට අදාළ අපේ TIN එකට අදාළ පෝර්ටල් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ අපිට දැන් රිටර්න් එක ෆයිල් කිරීමට අදාළව අපි තියෙනවා මෙතන return filing status කියන බටන් එක ක්ලික් කරපුවාම තමන්ගේ නමට තියෙන returns submit කරපුවයි submit නොකරපුවයි list එකක් එනවා. ඉතින් මෙතන අපිට තියෙන්නේ IIT කියන්නේ ආදායම් බදු සම්බන්ධයෙන් ඒකේ රිටර්න් එක සබ්මිට් කරන්න තියෙන්නේ 2026 නොවැම්බර් 30ට කලින්. මෙතන මේ බටන් එක ක්ලික් කරපුවාම තමන්ගේ සබ්මිට් කරපු රිටර්න් එක සබ්මිට් නොකරපු රිටර්න් එක පෙන්නනවා. ඊට පස්සේ අපිට 25 26 තාක්ෂණික වර්ෂයට අදාළ නිසා අපි මෙතන ටික් කරලා මේ proceed බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙසේජ් එක yes කරපුවාම අපිට එනවා මේ වගේ මෙනු එකක් page එකක්. ඒකෙදි අපි ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අපි මේ වීඩියෝ එකෙන් කවර් වෙන්නේ employment income. එනිවට ලබන ආදායමක් තියෙන කෙනෙකුගේ income එකයි interest income එකයි. එතකොට අපි මේ අදාළ tick box දෙක මාර්ක් කරපුවාම එතකොට අදාළ income එකට අදාළ දේවල් විතරයි මෙතන ඊළඟ කොටසේදී පෙන්නන්නේ. ඊළඟට අපි next button එක ක්ලික් කරනවා. දැන් තියෙන්නේ අපේ මේ return එකේ එක ටැබ් තියෙනවා. ඊට අපිට next දැන් මේක fill කරලා next එකට ගිහිල්ලා එහෙම fill කරන්න තමයි තියෙන්නේ. ඉතින් මුලදී ඔයාලගේ ඉස්සෙල්ලාම detail තියෙනවා තමන්ගේ TIN number එක, අදාළ period එක, ඊළඟට resident status එක අහනවා. එතකොට අපි ශ්‍රී ලාංකික කෙනෙක් නිසා ලංකාවේ තුල ජීවත් වෙන කෙනෙක් නිසා resident එක ටික් කරනවා. ඊළඟට senior citizen ද කියලා අහනවා. senior citizen නම් yes කියලා දෙන්න ඕනේ. senior citizen නෙවෙයි නම් no කියලා දෙන්න ඕනේ. senior citizen කියලා අදහස් වෙන්නේ වර්ෂ අවුරුදු 60ට වැඩි කෙනෙකුගේ. ඉතින් අපි දැන් බලමු
කොහොමද මේ අර මම කියපු එක්සැම්පල් එක මුල ඉඳලා අපි එන්ටර් කරන්නේ කියලා. අපි දැන් එන්ටර් කරලා තියෙන ඩීටේල් අපි අයින් කරලා මුලින් ඉඳන්ම මේක අපි එන්ටර් කරමු. කෙනෙකුගේ මොන හරි මේකේ ප්‍රශ්න තියෙනවා නම් ඉස්සෙල්ලා වගේ අපේ කමෙන්ට් බොක්ස් එකට කමෙන්ට් සෙක්ෂන් එකකින් මෙන්ෂන් කරන්න. එතකොට අපිට පුළුවන් විදිහට රිප්ලයි දෙන්න. ඉතින් අපි දැන් කතා කරගෙන යන්නේ employment income එකේ. දැන් ඒක add කියන බටන් එක මෙතන තියෙන්නේ employment income එකේ අදාළ ඩීටේල් කරන කොටස. ඒකේ මේ add කියන කොටසට ගියාම මෙහෙම box එකක් එනවා. ඒකේ අපිට දැන් අපේ ආදායම් වර්ග කියන්නේ primary income එකම ඒ කියන්නේ අපි එක ජොබ් එකක සමහර කට්ටිය 8-5 ජොබ් වලින් පස්සේ සමහර වෙලාවට ඔන්ලයින් කොන්ට්‍රැක්ට් වගේ වැඩ කරනවා. ඉතින් එහෙම අයගේ employment income දෙකක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව තනි කෙනෙක් වගේ වැඩ කරනවා නම් තමයි මේ primary employment income එක එන්නේ. එතකොට ඒකේ මේ කොටසෙන් මම ඉස්සෙල්ලා සඳහන් කරා employee දෙන T10 certificate එක දැන් මේ ඊළඟ අතට අරගෙන ඒකේ තියෙනවා employee ගේ PIN number එක. අපේ PIN number එක නෙමෙයි employee ගේ PIN number එක. ඒක මෙතනින් එන්ටර් කරන්න. මම මේකේ උදාහරණයක් විදිහට නිශ්චිත නම්බර එකක් නැතුව මම මේ නම්බර එකක් එන්ටර් කරනවා. ඊළඟට ඒ T10 certificate එකේ තිබිච්ච exempt income එක මොන හරි ඒකේ මෙන්ෂන් කරලා තියෙනවා නම් ඒක මෙතන එන්ටර් කරනවා. නැත්නම් මෙතන 0 එන්ටර් කරනවා. ඊළඟට employee ගේ නම. තමන් වැඩ කරන කම්පැනි ගවර්න්මන්ට් ආයතනයේ name එක. කම්පැනි name එක මෙතන එන්ටර් කරනවා. මම මෙතන ABC private limited කියලා දානවා. ඊළඟට තමන්ට හම්බෙච්ච gross වැටුප. කිසිම deduction එකක් ගන්න කලින් තිබිච්ච වැටුප. ඒක අපි දානවා මෙතන. දැන් මේකේ උදාහරණයට අනුව අවුරුද්දට මුළු අවුරුද්දට අදාළ වැටුප තමයි දාන්නේ. ඒ T10 certificate එකේ මේ සෑම ඩීටේල් එකක්ම තියෙනවා. මෙතන මුළු වැටුප දාන්න. ඊළඟට මේ අවුරුද්දට අදාළ. ඊට පස්සේ මේක අපි ඇඩ් කරනවා. එතකොට අපි අර මේ employment section එකට මේක ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට මේක පල්ලෙහෙන් තියෙනවා. අපි අර VAT එක අපිට් එක කොච්චර ඩිඩක්ට් කරලා තියෙනවද කියලා දාන්න. ඉතින් අපි ඒක මෙතන දානවා අපිට් paid on primary income වලට අපෙන් අපිට් tax එක කොච්චර අඩු කරලා තියෙනවද අවුරුද්දට දාලා. ඒකත් ඊටෙන් certificate එකේම සඳහන් කරලා තියෙනවා. මෙතන අපි ඒ කියන්නේ amount එක මෙතන දානවා. මේක මම උදාහරණයක් ගන්නවා. ඒක ලක්ෂයයි. අනිත් ඩීටේල් අදාළ වෙන්නේ නැහැ. ඒ ටික අපි ඇඩ් කරලා දැන් මේකේ තියෙන අනිත් ඩීටේල් ඉන්නේ secondary income එකත් ඒකේ අපිට එකේ තියෙනවා නම් ඒක අඩු කරන්න කියලා. දැන් ඒකට අදාළ නැති නිසා අපි ඒක අඩු කරන්නේ. එතකොට අපිට ප්‍රධාන වශයෙන් මේ ඩීටේල් එක තමයි අපේ employment income වලට අදාළව fill කරන්න තියෙන්නේ. ඊළඟ දෙවෙනි කොටස මේකත් මම remove කරනවා නම් පෙන්වන්න ඕන නිසා. දැන් අපි interest income එක අර බැංකුවෙන් අපිට ලැබෙන පොලී ආදායම මත ලැබෙන interest income එක තමයි මෙතන එන්ටර් කරන්න ඕනේ. ඒකෙත් අර මම ඉස්සෙල්ලා document list එකේ අවශ්‍ය document list එකේ සඳහන් කළා. ඒකෙත් තියෙන්න ඕනි WH certificate එක. බැංකුව තමයි ඒ certificate issue කරන්නේ. ඒ certificate එක ඔබ account එකක නැත්නම් FD එක තියෙනවා නම් ඒක බැංකුවෙන් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන මේ add button එක ක්ලික් කරලා source type එක. ඒ කියන්නේ මොන බැංකුවෙන්ද අපිට හම්බුනේ කියන එක මෙතන ඒ බැංකුවෙන් හරි අපිට identify කරන්න පුළුවන් වෙන විදිහට මෙතන අපි නමක් දා ගන්න ඕනේ. අපි මෙතන නමක් දාගමු. ඊළඟට අර ඉස්සෙල්ලා වගේම WH certificate එකේ තියෙන බැංකුවේ TIN number එක. ඒක තමයි මෙතන එන්ටර් කරන්න. ඊළඟට ඒ certificate එකෙන් තියෙනවා certificate number එක. ඒ number එක අපි එන්ටර් කරන්න ඕනේ.
ඊළඟට අපිට ඒ ඉන්ට්‍රස්ට් පොලි ආදායම අපිට ලැබිච්ච දවස. ඒක අපි එන්ටර් කරන්න ඕනේ මෙතන. ඒ කියන්නේ ගිය අවුරුද්දට අදාළව අවුරුද්ද ඇතුළත ලැබිච්ච දවසක කවද්ද ලැබුණේ කියලා ඒ සර්ටිෆිකේට් එකේ දාලා තියෙනවා. ඒක අපි එන්ටර් කරන්න ඕනේ. එහෙම දාපුවම ඩේට් එකක් සිලෙක්ට් වෙනවා. ඊළඟට අර බැංකුවේ නම. හරි මේක සම්පත් බැංක් කියලා අපි දැන් ඊළඟට amount gross කොච්චර කියන්නේ gross අපේ account ඒ සර්ටිෆිකේට් එකේ සඳහන් වෙනවා gross එක හරි VAT එක sorry WHT amount එක ගන්න. tax එකයි සඳහන් වෙලා තියෙනවා සර්ටිෆිකේට් එකේ. gross එකයි VAT එකයි sorry WHT එකයි net එකයි. ඒකෙන් අපි gross එක තමයි මෙතන එන්ටර් කරන්න ඕනේ. අපි දැන් අපේ උදාහරණයට අනුව පොලි ආදායම ලක්ෂ 2ක් කියලා තමයි අවුරුද්දට අදාළව සඳහන් වෙන්නේ. මම ඒකත් එන්ටර් කරනවා. ඊළඟට ඒකට අදාළව WHT tax එක. ඒක 10% සාමාන්‍යයෙන් අය කරන්නේ. ඒක 20000 කියලා අපි ඔයාලගේ සර්ටිෆිකේට් එක අනුව දාන්න ඕනේ. ඒ මුලින්ද. ඊට පස්සේ මෙතන add button එක ක්ලික් කරන්න. එතකොට තමයි ප්‍රධාන වශයෙන් මේ ඩීටේල් එක තමයි එන්ටර් කරන්න ඕනේ. අදාළ ඊට පස්සෙන් තියෙන්නේ exempt income යම් මොනවාද තියෙනවා නම් දැන් exempt income එකක් ඔයාලට තියෙනවා නම් ඒක එන්ටර් කරන්න ඕනේ. දැනට exempt income කියන සාමාන්‍ය කැටගරියට යන්නේ interest income කියන කැටගරියට යන්නේ treasury bills වල. ඔබ ආයෝජනය කරලා තියෙනවා නම් ඒකට අදාළව ඒ ආදායම තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම එන්ටර් කරන්න තියෙන්නේ. ඔබට එහෙම ආදායමක් තියෙනවා නම් ඒක මෙතන එන්ටර් කරන්න ඕනේ. පොලි ආදායම. දැනට අපි මේක නැති නිසා මේක එන්ටර් කරන්නේ නැහැ. ඊළඟට මේ තියෙන්නේ residence solar panel. දැන් ඔබගේ ගෙදර solar panel එකක් හදලා දාලා තියෙනවා කියන්නේ install කරලා තියෙනවා නම් ඒකට ගිය වියදම ඔබට ආදායම් බදු වාර්තාවෙන් අඩු කරන්න දෙනවා. හැබැයි ඒක අඩු කරන්න දෙන්නේ මුළු මුදලම එකපාර අඩු කරන්න දෙන්නේ නැහැ. අවුරුද්දකට ලක්ෂ 6ක් දක්වා අඩු කරන්න දෙනවා. උදාහරණයක් විදිහට මෙතන අපි අපේ සෝලාර් පැනල් එක ගිය අවුරුද්දේ 6 කරා නම් ඒකට වියදම මිලියන 2ක් ගියා නම් ලක්ෂ 20ක් ගියා නම් එතකොට අපිට ලක්ෂ 6ක් දක්වා අඩු කරන්න පුළුවන්. එතකොට අවුරුදු 3ක් විතර යනකොට ඔබගේ මුළු වියදමම අඩු කරන්න පුළුවන් සෝලාර් පැනල් එකකින්. ඒක ඔබට ලැබෙන වාසියක්. ඒක ඔයාලගේ ආදායම් බද්දේ මේ ලක්ෂ 6 අඩු වෙනවා. ඉතින් දැනට මේ උදාහරණය අනුව මගේ එකක් දාන්න නැති නිසා ඒක අපි එන්ටර් කරන්නේ නැහැ. ඊළඟට සෝලාර් පැනල් එකකින් ලැබෙන ආදායම මේක CB එකට නැත්නම් ගවර්න්මන්ට් එකට කනෙක්ට් කරලා තියෙනවා නම් ඒකේ ලැබෙන ආදායම තමයි මෙතන එන්ටර් කරන්න ඕනේ. සෝලාර් පැනල් එක මේ ලක්ෂ 6 දක්වා අඩු කිරීමේදී කන්ඩිෂන්ස් කීපයක් තියෙනවා. ඒවා සම්පූර්ණ වුණොත් විතරයි මේ ලක්ෂ 6 දක්වා අඩු කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ග්‍රිඩ් එකට කියන්නේ ගවර්න්මන්ට් එකට මේක දෙන්න ඕනේ. ඒකෙන් ලැබෙන ආදායමක් විදිහට තමයි ඒ ආදායම මත තමයි ආදායමට වඩා ඒකට ගිය වියදම අඩු කරන්න දෙන්නේ ගවර්න්මන්ට් එකට මේ ඔබගේ ඉලෙක්ට්‍රිසිටි සෝලාර් එකකින් එන පවර් එක සම්බන්ධ කරලා තියෙනවා ග්‍රිඩ් එකට. ඉතින් ඒක තියෙනවා නම් මේක අඩු කර ගන්න පුළුවන්. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. මේකත් ඔබලාට අදාළ වෙන එකක් නෙමෙයි. මේකත් අපි සඳහන් කරන්නේ නැහැ. installment payment and WHT paid on withholding for taxpayer. ඒ කියන්නේ මේක අදාළ වෙන්නේ ඔබගේ withholding tax එක බොහොම ගෙවලා තියෙනවා නම්. එහෙම එකක් දැන්ට ඔබට අදාළ වෙන්නේ නැති නිසා salaries ලබන එක්සේව් අදාළ return එක file කරන නිසා මේක අපි මෙතනින් සඳහන් කරන්නේ නැහැ.
ඊළඟට මේ තියෙන්නේ අපේ දැන් බදු වාර්තාවේ සමරේ. දැන් අපි අපේ ආදායම වර්ග දෙකයි තිබ්බේ. පොලි ආදායම සහ වැටුප් ආදායම. ඒකේ ටෝටල් එක 132ක් විදිහට පෙන්නනවා. අර පර්සනල් රිලීෆ් එක 118 මෙතනින් අඩු වෙලා අපිට ටැක්සබල් ඉන්කම් එකක් මේ උදාහරණයට අනුව ටැක්සබල් ඉන්කම් එකක් ඇවිල්ලා තියෙනවා 114. ඒක අඩු වුණාට පස්සේ ඒ මත තමයි මේ ටැක්ස් එක කැල්කියුලේට් වෙලා තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා සඳහන් කරා ටැක්ස් රේට් හදනකොට පළවෙනි ලක්ෂ දාන්න 6යි. ඊළඟ ලක්ෂ 4ට 18 ගාන කැල්කියුලේට් වෙලා ටෝටල් එක 21000ක ටැක්ස් එක මේ ටැක්ස් රේට් වැඩිලා තියෙනවා. ඉතින් ඒකෙන් අර අපි වැටෙන් අඩු කරගත්තු පළවෙනි ලක්ෂයයි බැංකුවෙන් අඩු කරගත්තු බැංකුවෙන් අඩු කරගත්තු රුපියල් 20000යි එකතු වෙලා 120000 අපේ ටැක්ස් එකෙන් අඩු වෙලා තියෙනවා. එතකොට බැලන්ස් එක අපි ගෙවන්න ඕනේ රුපියල් 12000. මේ රුපියල් 12000 සැප්තැම්බර් මාසේ 30ට කලින් ඔබ ගෙවා අවසන් කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ ටැක්ස් එක ගෙවන විදිහත් මම මේ වෙලාවේ ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ අපේ පෝර්ටල් එකේම තියෙනවා පේමන්ට් කියලා ලින්ක් එකක්. කියන්නේ මෙනු එකක්. ඒකේ තියෙනවා request the payment voucher කියලා. මේ 12000 ගෙවන විදිහ මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. request the payment voucher. මේක ඇත්තටම කරන්න හදන්නේ voucher එකක් generate කරන එක. මේ 12000 අපි ගෙවන්න. ඉතින්ලා අපි tax type එක select කරන්න වෙනවා. දැන් අපි මේ ඉන්නේ මේ ඔයාලගේ පෝර්ටල් එක ඇතුළේමයි. මේකේ මෙනු එකක් තියෙන්නේ request payment voucher කියන එක. දැන් මේක උඩ අපිට IIT කියන්නේ income tax එකට අදාළ payment එකක් කරන නිසා අපි IIT කියලා select කරනවා. ඊළඟට payment period code එක. මේකට ඔබ දැන් අවසාන tax එක ගෙවන්න ඕනේ අදාළ වෙන period එක නිසා අපි මේක 20යි 26 0 කියලා දානවා. මේ තියෙන එතකොට ඔබට එනවා මේ 25 26 පීරියඩ් එකට අදාළව තමයි ඔබගේ අවසාන මේ ටැක්ස් එක ගෙවන්නේ. එතකොට අපිට තියෙන්නේ මේක මේ ඩීටේල් ටික එන්ටර් කරපුවාම එන්ටර් කරලා මේ ජෙනරේට් කියන බටන් එක එන්ටර් කරපුවාම ඔබේ මේ වවුචර් එක ක්‍රියේට් වෙනවා ඉන්ලෑන්ඩ් රෙවිනියු ඩිපාර්ට්මන්ට් එකේ. ඔබේ පෝර්ටල් එක ඇතුලේ. ඊට පස්සේ මේ ඩීටේල් මේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මෙන්න මේ නම්බර එක පේමන්ට් වවුචර් නම්බර එක. ඉතින් මේක ඔබලට අදම ගෙවන්න නැති වුණත් සැප්තැම්බර් 30ට කලින් ගෙවන දවසක් දක්වා මේක රෙෆරන්ස් එක තියාගන්න නිසා ඔබට පුළුවන් මේක print එකක් හරි මේක PDF එකක් විදිහට save කරලා තියාගන්න. මෙතන print button එක දාපුවම ඔබට පුළුවන් මේක PDF එකක් විදිහට save කරන්න හරි print එකක් දාගන්න හරි. මේක වඩා හොඳ PDF එකක් විදිහට save කරන පස්සේ මේක view කරලා payment එක කරනවා. දැන් payment එක කරන විදිය වෙන්නේ ඔබගේ බැංකුවේ app එක මාර්ගයෙන් ඒකේ තියෙනවා government payment කියලා link සෑම් බැංකුවක වගේම දැන් මේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා IRD බැංකුව වලට IRD ඩිපාර්ට්මන්ට් එකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවන්න අදාළ link එක government payment එක ඇතුලේ. ඒකේ ඔබ search කළොත් IRD Inland Revenue Department කියලා ඒකේ තියෙනවා. ඊළඟට තියෙන්නේ අපි දැන් payment එක කළාට පස්සේ ඔබගේ return එකේ ඊළඟ පියවරට යන්න පුළුවන්. payment එකක් තියෙනවා නම් payment එක ගෙවලා ඊළඟ පියවරට යන්න පුළුවන්. මම කිව්වා වගේ අර IRD තමන්ගේ බැංකුවට අදාළ app එකට හරි log වෙලා එතනින් මේ payment එක කරන්න පුළුවන්. ඊළඟට අපි දැන් මේ return එකේ පාලින් කරන පියවරේ ඊළඟට දැන් අපේ tax එක ගෙවලා ඊළඟට අපිට තියෙන්නේ දැන් තව දෙයක් මෙතෙන්දි මේ සඳහන් කරන්න ඕනේ. ඔබට ඕනෑ වෙලාවක මේක save කරලා පස්සේ ඇවිල්ලා ආයි තමන්ගේ ඊළඟ පියවරට යන්න පුළුවන්. ඒකට මෙතන save
ඩ්‍රාෆ්ට් කියලා දාපුවාම තමන් දැන් මේ දක්වා පේස් කරපු ටික මෙතන සේව් වෙලා තියෙනවා. ඊළඟ වෙන වෙලාවක ඇවිල්ලා බලන්න පුළුවන්. මේ save draft කියලා දාපුවාම do you want to save the changes කියලා දාලා press කරපුවාම ඒක save වෙලා යනවා. ඊළඟට අවස්ථාවේ ඇවිල්ලා ආයි ඉතුරු ටික කරන්න පුළුවන්. දැන් අපි ඊළඟ දේවට යනකොට මෙතන next එක ක්ලික් කරපුවාම දැන් මේ තියෙන්නේ ඔබගේ වටකම් හා වගේ ඇතුළත් කරන්න. මම කිව්වා අර required detail වලදී මේ detail ටික add කරලා එකතු කරලා තියාගන්න කියලා. ඉතින් ඉස්සෙල්ලාම මෙතන තියෙන්නේ asset side එකේ immovable properties ඒ කියන්නේ ගෙවල් ඉඩම් ඒ වගේ දේවල් ඔබට අයිති වෙලා තියෙනවා මේ tax pay කරන ඔබගේ නමින් තියෙනවා නම් ඒව මෙතන enter කරන්න තියෙන්නේ. දැන් අලුතෙන් එකක් enter කරනවා නම් මෙතෙන්ට ගිහිල්ලා මෙතන ඒ property එක තියෙන තැනේ address එක දාන්න ඕනේ. ඊළඟට ඒක හදලා නම් ඒක ගත්තා නම් ඒකට ගියේ වියදම දාන්න ඕනේ. ඊළඟට මේක ගත්තා නම් ඒක හදලා හැදුවා නම් ඒක complete වෙච්ච දවස මෙතනින් දාන්න තියෙන්නේ. ඊළඟට ඒකේ market value එක කියලා කියන්නේ මේක 2026 3.31. ඉතින් මේකට හරිම අගයක් නෙමෙයි ආසන්න අගයක් දැම්ම නම් හරි මේක ඇත්තටම රෙකෝඩින් පර්පස් එකකට තමයි මේක ඉල්ලන්නේ. ඒ කියන්නේ ඇක්චුවල් මොකද අපි මේක විකුණන අදහසින් නෙමෙයි මේක මාකට් වැලියු එක සාමාන්‍ය අගයක් මෙතන ඇතුළත් කිරීමේ අදහස් තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඉතින් මේ ඩීටේල් ටික දාලා ඇඩ් කරන්න තියෙන්නේ. එතකොට මෙතෙන්දී ආයි තමන්ගේ ඒ ඩීටේල් මෙතන පෙන්නනවා. ඒ වගේම අනිත් ඩීටේල් උත් එහෙමයි. මෙතන තියෙන්නේ movable properties. ඒ කියන්නේ ඔබට වාහන තියෙනවා නම් ඩිපොසිට් තියෙනවා නම් ඒ ඩීටේල් තමයි මෙතන දාන්න තියෙන්නේ. shares තියෙනවා නම් අර විදිහටම මෙතන draw කියන එක දාලා ඒකෙත් ඒ විදිහටම යන්නේ description එකට තමන්ගේ මොකක්ද වාහනයක් නම් මෙතන වාහනේ වර්ගය දැම්මම හරි මෙතන කා කියලා හම් දාලා ඊට පස්සේ මේක ගත්ත දවස තමන්ගේ අර පොත කියන්නේ registration book එක ගත්තා නම් මේ detail එක fill කරන්න පුළුවන්. ඊළඟට registration number එක මේකේ තමන් ගත්ත දවස මෙතනින් දාන්න තියෙනවා. ඊළඟට registration number එක මේ විදිහට තමන්ගේ vehicle number එක දාන්න තියෙනවා. මේකෙත් අර market value එක දාන්න ඕනේ මාර්තු 31කට. ඒකටත් approximate අගයක් ආසන්න අගයක් market value එක දාන්න ඕනේ මෙතන. මේක දාලා අර විදිහටම ඇඩ් කරන්න තියෙනවා. එතකොට අර මෙතන කෝඩයක් ඇඩ් වෙනවා. මේ විදිහට තමන්ට අදාළ අයිති වෙලා තියෙන movable properties ඒ ටික දාන්න තියෙන්නේ මෙතන. මොනවා හරි එකක් වැරදුනා නම් මෙතනින් ක්ලික් කරලා මේක remove button එක දුන්නාම මේක remove වෙලා යනවා. නැත්නම් මේක මොනවා හරි අප්ඩේට් එක වැරදිච්ච ඩීටේල් එකක් හදන්න ඕන නම් මෙතන ක්ලික් කරපුවාම ඒක පෙන්නනවා. වෙනස් කරලා මේක අප්ඩේට් කරන දේ එතකොට මෙතන පෙන්නනවා. හරි. තමයි ඒ වෙනස් කරපු විදියට. ඊළඟට තියෙන්නේ තමන්ට bank balances එන්ටර් කරන්න. තමන්ගේ නමින් තියෙන බැංකු balances මාර්තු 21 2026 ඒ ඩීටේල් ටිකත් මේ අර ඉස්සෙල්ලාම විදිහටම ඇට්‍රෝ එකක් ගිහිල්ලා මේක එන්ටර් කරන්න තියෙනවා. මේකේ තියෙනවා bank name of the bank or financial institution ඒකේ නම දාලා අර විදිහටම කොච්චර ඉන්වෙස්ට් කරලා තියෙනවද මේ විදිහටම
විදිහටම එන්ටර් කරන්න තියෙන්නේ. දැනට බැලන්ස් කියලා කියන්නේ මාර්ච් 31 වෙනිදා තිබිච්ච බැලන්ස් එක. account number එක account number එකත් අර තමන්ගේ බැංක් account එකේ number එක මෙතන දාන්න තියෙනවා. ඊළඟට මේකෙන් හම්බෙච්ච interest income එකක් හරි මොන හරි තියෙනවා නම් ඒක මෙතනින් දාන්න තියෙන්නේ. අර අපේ ආදායම් බදු ආදායය අපි කම් විදියට දාපු ගාන තමයි මෙතන දාන්න. ඊට මේක විදියට දාලා ඇඩ් කරන්න තියෙන්නේ. මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා නම් මේ විදියට amend කරන්න පුළුවන්. නැත්නම් මේක delete කරන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ ඔයා කියන්නේ බලලා නමින් තියෙන මොනවාරි shares තියෙනවා නම් ඒ detail අර විදියටම එන්න ගන්න තියෙනවා. ඊළඟට මෙතන දාලා තියෙනවා මාර්ච් 31 වෙනිදාට cash balance එකක් තියෙනවා නම් තමන්ගේ අතේ මුදල් ප්‍රමාණයක් තියෙනවා නම් දැන් අපි හැම එකම එන්ටර් කරේ බැංකුවල තිබිච්ච amount එකනේ. ඊට අමතරව අතේ සල්ලි cash වශයෙන් තියෙනවා නම් ඒ ප්‍රමාණය මෙතන දාන්න පුළුවන්. තිබුණා නම් ඒ ප්‍රමාණය දාන්න පුළුවන්. ඊළඟට ලෝන් දීලා කාට හරි ඒක සල්ලි හැම්මෙන් තියෙනවා නම් ඒ ඩීටේල් ඒ විදිහට දාන්න පුළුවන්. ඊළඟට තමන්ගේ නමින් තියෙන රත්තරන් ඒ ඩීටේල් ඒ විදිහට තමයි ඒ වැලියු එක මෙතන දාන්න පුළුවන්. මේවා තමන්ගේ තියෙනවා නම් විතරයි මෙතන එන්ටර් කරන්න තියෙන්නේ. ඊළඟට මේක බිස්නස් එකට අදාළ කියන්නේ තමන් පාර්ට්නර්ෂිප් එකක් කරනවා නම් ඒ විදිහට පාර්ට්නර්ෂිප් එකක් වගේ කරනවා නම් ඒකට අදාළ ඉන්වෙස්ට් කරපු ඒවා තමයි මෙතන දාන්න තියෙන්නේ. ඒක තමන්ට අදාළ නොවනම් මේවා එන්ටර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි මේ තාද්දුරට එන්ටර් කරේ තමන්ගේ ඇසෙට්. ඒ කියන්නේ තමන්ට වත්කම් තිබිච්ච දේවල්. මේ තියෙන්නේ ණය. ඒ කියන්නේ liabilities. ගෙවීමට තියෙන දේවල් තමයි මෙතන ඇතුළත් කරන්නේ. මොකක් හරි තමන් නිවස හදන්න ගත්තු ලෝන් එකක් තියෙනවා නැත්නම් වාහනයක් ගන්න ලීස් එකක් තියෙනවා නම් ඒ ඩීටේල් තමයි මෙතන දාන්න තියෙන්නේ. මේකෙත් අර විදිහට ඇඩ්‍රෝ වලට ගිහිල්ලා වාහනයට හවුසින් ලෝන් එකක් නම් ලෝන් එකක් නම් මේ විදිහට තමන්ට තියෙන විදිහට බැංකුවෙන් අදාළ විස්තර අරගෙන එන්ටර් කරන්න තියෙන්නේ. මේක දැන් ලෝන් එක ගත්ත දවස ඒ විදිහට මෙතනින් ක්ලික් කරලා එන්ටර් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඊළඟට මාර්ච් 31 වෙනිදා වෙනකොට බැලන්ස් එක කොච්චරක් තිබ්බද ඒක එතන දාන්න තියෙනවා. ඊළඟට මේකේ මොනවා හරි සිකියුරිටි එකක් තියෙනවා නම් ඒකේ මේ විස්තර තමයි මෙතන එන්ටර් කරන්න තියෙන්නේ. අදාළ ඩීටේල් නැත්තම් මෙතන එන්ටර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔරිජිනල් අපි බැංක් ලෝන් එක ගත්ත amount එක. ඒක මෙතන දාන්න තියෙනවා. ඊළඟට කොච්චර ගෙවුවද මේ අවුරුද්දට අදාළව ඒ ප්‍රමාණය මෙතන දාන්න තියෙනවා. මේ විදිහට දාලා මෙතන ඇඩ් කරන්න තියෙනවා. අර විදිහටම මෙතන පෙන්නනවා. ඊළඟට මේ ඉහත සඳහන් වෙච්ච දේවල් වලට අමතරව තව මොනවා හරි gift එකක් මොනවා හරි හම්බෙලා තියෙනවා නම් ඒකට අදාළ detail තමයි මෙතන එන්ටර් කරන්න තියෙන්නේ. Tamanට මේවා දේවල් නැත්නම් මේක එන්ටර් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකක් හරි අවුරුද්ද ඇතුළත මොනවා හරි විකුණලා තියෙනවා නම් ඒකට අදාළ detail තමයි මෙතන දාන්නේ. ඉතින් දැන් අපේ උදාහරණයට අනුව නම් එහෙම විකුණපු දෙයක් අපි සඳහන් කරන්නේ ඒක නිසා අපි මේවා එන්ටර් කරන්නේ නැහැ. ඊළඟට දැන් මේ අපි එන්ටර් කරලා තියෙන්නේ තමයි වත්කම් හා liabilities. ඊළඟට අපිට කරන්න තියෙන්නේ දැන් මේ page එකේ ඉවර වුණාම next button එක click කරපුවාම මේ page එකේ අපි එන්ටර් කරපුවා save කරන්න යනවා. ඒ ටික අපි yes කියලා දෙනවා. එතකොට system එකේ මේක save වෙනවා. හරි දැන් තියෙන්නේ අපේ declaration එක. ඒ කියන්නේ දැන් අපි මේ දක්වා එන්ටර් කරපු දේවල් අපි සත්‍යයි කියලා තහවුරු කරන්නේ. සත්‍යයි කියලා ප්‍රකාශ කරන තමයි මේ ස්ටේට්මන්ට් එක තියෙන්නේ. මේ ඊළඟට මේක ෆිල් කරනකොට තමයි කාගෙන් හරි approved accountant එකේ සහාය ලබා ගත්තා නම් ඒ අදාළ පුද්ගලයාගේ විස්තර තමයි මෙතන එන්ටර් කරන්නේ. දැන් Taman තනියෙන් කරනවා නිසා මෙතන
නෝ කියලා දුන්නාම මේ ඩීටේල් ටික එන්න කරන්නේ නැහැ. ඊළඟට තමන්ගේ ඩෙක්ලරේෂන් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට I declare based on මේ ඩීටේල් ටික අපි සබ්මිට් කරන්නේ තමන්ගේ දැනුම අනුව මේක හරි කම්ප්ලීට් කියලා සහතිකයක් තමයි මෙතනින් දෙන්නේ. ඉතින් මේකේ මෙතන තමන්ගේ ෆුල් නම මෙතන එන්ටර් කරන්න ඕනේ. ඊළඟට ටෙලිෆෝන් නම්බර එක, මොබයිල් නම්බර එක, ඊමේල් ඇඩ්‍රස් එක, ඊළඟට NIC නම්බර එක, දැන් අදාළ රිටර්න් එක සබ්මිට් කරන දවස. ඉතින් ඒ දවස අපි මෙතන ටික් කරලා කියන්නේ අද අපි මේක සබ්මිට් කරනවා නම් අද ඩේට් එක දැම්මම නම් හරි. ඊළඟට මේකෙන් දැන් මේ ඩීටේල් එක කම්ප්ලීට් කරනාට පස්සේ අපිට තියෙන්නේ ඊළඟ පියවරට යන්න. එතකොට අපි ඊළඟ පියවරට යමු. දැන් මේකේ ඊළඟ පේජ් එකේදී පෙන්නන්නේ දැන් මේ දක්වා අපි එන්ටර් කරපු ඩීටේල් වල සමරි එකක් තමයි මෙතන පෙන්නන්නේ. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් අපි ඩීටේල් කරපු අපි එන්ටර් කරපු ඒවා මේ හරිද කියලා. ඉතින් මේකේ අපි එම්ප්ලොයිමන්ට් ඩීටේල් වලට එන්ටර් කළා. ලක්ෂ 3ක් ලක්ෂ 30ක වැඩි ආදායමක් තියෙනවා. ඒකට අදාළව ඇපිට් එක අපි එන්ටර් කරලා ලක්ෂයක් කියලා. ඊළඟට ඉන්ට්‍රස්ට් ඉන්කම් එක අපේ ලක්ෂ 2ක් අපේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එක අවුරුද්දට දාලා ඒකෙන් 20000ක් බැංකුව අඩු කරගෙන තියෙනවා. ඊළඟට අපේ සෝලා සම්බන්ධයෙන් අපි ඩීටේල් එන්ටර් කරේ නෑ. ඒක අපි එන්ටර් කරේ නෑ. ඊළඟට මේ තියෙන්නේ අපේ ටැක්ස් එකේ සමරි එක. ඉතින් මේක අර රුපියල් 12000ක් ටැක්ස් එක ගෙවන්න තිබ්බා. ඒක තමයි මේක සඳහන් වෙන්නේ. ඊළඟට අපේ ඇසෙට් ඇන්ඩ් ලයබිලිටිස් අපි එන්ටර් කරපු ඩීටේල් මෙතන ඔක්කොම පෙන්නනවා. අපලට කියන්න තියෙන්නේ මේ ඔක්කොම ඩීටේල් ටික බලලා මේවා හරිද කියලා අවසාන වශයෙන් චෙක් කරගන්න. එතනින් පස්සේ මේකේ දැන් මොන හරි ඩීටේල් එකක් වැරදි කියලා තියෙනවා නම් අපිට පුළුවන් මෙතන amend කරන්න. amend කියන බටන් එක ක්ලික් කරපුවාම ආයෙ අපිට අදාළ තැනට ගිහිල්ලා ඒක අපිට හදා ගන්න පුළුවන්. අපි එන්ටර් කරපු ඩීටේල් හැම එකම මෙතන පෙන්නනවා. ආයෙ ඊට පස්සේ හරි එක අපි එන්ටර් කරලා ඊට පස්සේ ආයෙ මේ සේව් කරන්න පුළුවන්. අර විදිහටම අපිට ඕන ඩීටේල් ටික වෙනස් කරනකම් අපිට වෙනස් කරලා අපිට සේව් කරලා ඉස්සරහට යන්න පුළුවන්. අපි ඊට ඩීටේල් ටික චෙක් කරාට පස්සේ අපිට තියෙන්නේ දැන් මේකේ තව දෙයක් කරන්න තියෙනවා. දැන් අපේ අප්ලෝඩ් කියන්නේ අපි අර මම කිව්ව අර දැන් මේ ආදායම වලට අදාළව අපි ගත්ත අර බැංකුවෙන් ගත්ත WH සර්ටිෆිකේට් එකයි ඊළඟට අපේ T10 සර්ටිෆිකේට් එක අපේ එම්ප්ලොයර් දුන්න T10 සර්ටිෆිකේට් එකයි සේව් කරලා අපි මේක අප්ලෝඩ් කරන්න ඕනේ සිස්ටම් එකට. ඉතින් ඒක අපි කොහොමද කරන්නේ කියලා ඊළඟ එකකින් මෙන්න මෙතන අපිට තියෙනවා upload supporting document කියන තැනින් අපි ගිහිල්ලා මේක අප්ලෝඩ් කරමු. ඉතින් මේ supporting documents attach කරන්න ඕනේ submit කරන්න කලින්. ඒකට අපි ඉස්සෙල්ලාම upload documents වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට supporting document එක attach කරන්න. දැන් අලුත් document එක attach කරනවා නම් මෙන්න මේ විදිහට select කරලා අදාළ document එක click කරලා okay කරපුවාම මේක save වෙනවා. save කරන්නයි තියෙන්නේ. හොඳ save වුණාම මේක save වෙනවා. ඊට පස්සේ දැන් මේක submit කරන්න තමයි තියෙන්නේ. මේ submit කරනකොට previously ගත්තනේ මේ return එකේ save කරගත්තනේ return එක. දැන් මේකත් මෙහෙම දැන් මේ submit බටන් එක ක්ලික් කරපුවාම මේ return එක submit වෙලා යනවා. කියන්නේ IRD portal එකේ මේක save වෙනවා.
සෑම මෙසේජයක් do you want to submit කරාම yes දුන්නාම මේක ෆොටෝ සේව් වෙනවා. දැන් return එක permanently submit වෙලා තියෙනවා. submit වුණාට පස්සේ අපිට එනවා acknowledgement form එක. මේකත් අපි සේව් කරලා තියාගන්න. මේකත් මේ විදිහට සේව් කරලා තිබ්බහම අපේ return submission part එක complete වෙලා යනවා. දැන් එහෙම වුණාම අපේ මේ දැන් මේ ආගෙන ඔක්කොම return submit වෙලා තියෙනවා. හරි දැන් අපි return එක 2025 වර්ෂයට අදාළව වැටුප් ලබන සේවකයෙක්ගේ return එක අපි ෆයිල් කරා ඔන්ලයින් IRD වෙබ්සයිට් එක හරහා. මේ ප්‍රසන්ටේෂන් එකයි අපේ වීඩියෝ එකේ ඔන්ලයින් සබ්මිට් කරන එකයි ගැන මොනවා හරි ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබගේ අදහස නැත්නම් ප්‍රශ්නය සඳහන් කරන්න. ඉස්සෙල්ලත් මම කිව්වා වගේ ඔයාලට මේ මම ඉදිරිපත් කරපු ප්‍රසන්ටේෂන් එක ලබා ගන්න ඕන නම් ඇත්තටම මේ ප්‍රසන්ටේෂන් එක pages 13ක් විතර තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරේ නෑ, අවශ්‍ය කොටස් විතරයි ඉදිරිපත් කරේ. එහෙම වුණොත් මේක වීඩියෝ එක දික් වෙන නිසා ඕනෑම කෙනෙකුට අවශ්‍ය නම් මේ ප්‍රසන්ටේෂන් එක ඔබට පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා www.taxcalculator.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා රික්වෙස්ට් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් කරා අපි ඒක ඔබලට එවනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්න. මොනවාරි ටැක්ස් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපිට ඊළඟ වීඩියෝ එකකින් ඒ ප්‍රශ්න අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.